අද මම අපි සහභාගී වෙන්නේ මම කාලේ ප්‍රාදේශීය විපක්ෂ නායකයා වශයෙන් අපි සමිති ජන බලවේගයේ අපි පෙරටු කරගත් අපිට ඇත්තටම අපේ ඊයේ පෙරේදා දැන් දවස් 4කට 5කට කලින් අපේ වැලිගම් ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාව ඔබ කවුරුත් දන්නවා ඔහුගේ නිල කාමරය තුලදීම ඝාතනයට ලක් වුණා. හැබැයි ඒක ඝාතනයට ලක් වුණා කියලා කිසිම මේ රටේ නිදහසක් නැති විදියට දැන් එක එක අපි මේ ගත්තොත් එහෙම එක එක්කෙනාව නිකන් මරණයකට තර්ජනයකට ඔබතුමාලටත් ඇත්තට මේ පාරේ යන්න බයක් වගේ දැනෙනවා වගේ තියෙන කාලයක් වගේ ඇති වෙලා තියෙන්නේ. මං අහන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදයේද? මේක මිනිස්සෙකුට ජීවත් වීමේ අයිතියද? මේ වගේ මං හිතන්නේ කාලයක් මෙච්චර මේ වගේ කාලයක් තිබුණා කියලා. මේ කාලේ නැති කිරීම සඳහා තමයි අපි අද මෙම නිහඬ විරෝධතාවයක් කවුරුත් දකින්න ඇති. අපි කාටවත් සද්දයක් දැම්මේ නැහැ, රතිඤ්ඤපත්තු කරේ නැහැ. අපි නිහඬ විරෝධතාවය තමයි අපි ප්‍රදර්ශනය කරේ. මේ ප්‍රදර්ශනය කිරීම අපි ජනතාවට කියන්නේ මේ ආණ්ඩුවට බල කරන්නේ මේ ගැන අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් මේ එකා ගානේ මේ බිය වැද්දීම් කරගෙන අපිට ප්‍රාදේශ සභාවක නියෝජනය කරන්නද? එහෙම කරන්න බෑ අපිට. අපිට ප්‍රාදේශ සභාව තුළ අපි මහජන නියෝජිතයෝ. අපිට ජනතාව ඡන්දයක් දීලා තින්නේ අපි ඒ කොට්ටාස මන්ත්‍රීවරු වශයෙන් අපි ඒ කොට්ටාසට වග කියන්න ඕනේ. අපිට නිකන් බිය වැද්දලා මෙතන ප්‍රාදේශ සභාවට ඇවිල්ලා එතනින් මේ අපිට මේ ප්‍රශ්නයක් වෙන විදිහට බියගුළු විදිහට අපිට මෙතනින් එළියට බහලා යන්න බෑ. අපි ඒකයි කියන්නේ මේ ජනතාව රටේ ජනතාව බිය වැද්දීමෙන් තොරව රටේ මේ ජනතාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි අධිකරණයට අපි මේ ගරු කරනවා. ඒ වගේම අපි පොලිසිය ළඟ තමයි අපි මේ උද්ඝෝෂණය අපි මේ කරන්නේ නිහඬ විරෝධතාවය පටන් ගන්නෙ. අපි පොලිසියට දැනුම් දෙන්නවත් නැතුව තමයි අපි මේ උද්ඝෝෂණය මේ නිහඬ විරෝධතාවය කරන්නේ. අපි ඒතර අපිට මේ අපේ කතා කිරීමේ අයිතිය අපේ නිදහසේ ජනතාවගේ අයිතිය අපිට ලබා දෙන්න කියලා තමයි අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් වශයෙන් අපි මේ ඉල්ලා සිටින්නේ. රජය මගින් ප්‍රකාශයට පත් කළා දෙනවා මේ වරදකරුවා අත්අඩංගුවට ගත්තා කියලා. එහෙම තියද්දී ඔබතුමාලා මේ විරෝධතාවයට නිරත වෙන්නේ නෑ. ඇත්තටම අපි මේ විරෝධතාව සංවිධානය කරේ අපේ වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා ඝාතනය කරේ මහජන දිනයක. එතුමා මොන තාඩන පිට පුද්ගලයා අදාළ නැහැ. අපි අයියෝ මේ මහජන නියෝජිත ඡන්දයෙන් පත් වෙලා වැඩිම ප්‍රතිශතයක් අරගෙන ප්‍රාදේශ සභාවට ගිහිල්ලා ජනතා ඡන්දයෙන් පත් වුණු සභාපතිවරයෙක්. එතකොට මේ සභාපතිවර මහජන දිනේ දවස් තමයි ඝාතනය කරන්නේ. එතකොට ජාතික ආරක්ෂාව ගැන ඇත්තටම ඒගොල්ලෝ නැහැ කියනවා මේ ආණ්ඩුව ගැන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා මේ ජාතික ආරක්ෂාව ගැන. ඊයොත් සභාපති කෙනෙක්ව දෙලින්ම ගිහිල්ලා ඇතුලේ ගිහිල්ලා අමෝෂික අත්ම ඝාතනය කරනකොට ඒ සභාවේ ආරක්ෂාවක් තියනවද? මහජන දින ආරක්ෂාව කෙසේද? එතකොට මේ පළාත් පාලන ආයතන වල දාන්න මේ මන්ත්‍රීවරුන්ට කොහොමද එතකොට මේ ආරක්ෂාව අපි ගැන සාතික වෙන්න පුළුවන්? පාරේ යන්න පුළුවන්ද? අපි හැමදාමත් ජනතාව වෙනුවෙන් හඬක් නගනවා. ආණ්ඩුවට හොඳ දේ කියලා අපි කියනවා. උස්සන හොඳ දෙයකට මේ වගේ දේවල් කරනවා ඉදිරියට ආණ්ඩුවට පෙබළ විරෝධයක් අපේ හාලියන ආසනය තුලින් අපේ ජනතාව හැමදාම නිහඬව ඉන්නේ නැහැ කියලා කියන එකත් මම ප්‍රකාශ කරනවා. දැන් ඔබතුමාලාගේ පක්ෂය නෙමෙයි. නමුත් ඔබතුමාලා විපක්ෂයේදී ඇයි මේ ප්‍රකාශයට සහභාගී? අපි ඇත්තටම අද අපි මෙතනට ආවේ පොදු විපක්ෂයක් වශයෙන් මෙතනට අපි සහාගිය සියලු මන්ත්‍රීවරුන් හාලියන විපක්ෂය ඔක්කොම සහභාගී වෙලා තිනවා. ඇත්ත වශයෙන්ම අපිට අර ආරක්ෂක ලේකම්තුමා කිව්වා බංකුවක් අරගෙන ඩෙස්සේ අරන් එන්නම් කියා දෙන්න කිව්වා. එතකොට වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා එතුමාගේ නිල කාමරේදම එයා මහජන නියෝජිත එදා කාමරේ රාජකාරී ගෙන්නේ සෙට්ටිනකොට එයාට කිසියම් කට්ටියක් දෙසින් ප්‍රහාර එල්ල කරා. ඒක අපි හෙලා දකින්න වශයෙන් අපිට අනිත් එක ප්‍රාදේශ සභාවේ තුල අපිට කතා අපි මහජන නියෝජිත පත්‍ච්ච කට්ටිය. එතකොට අපිට කතා කිරීමේ අයිතිය දෙන්න ඕනේ. එතකොට අපිට හාලිය ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා අපිට කතා කිරීමේ අයිතියක් දෙන්නේ නැහැ. එතකොට අපි මහජන නියෝජිතයෝ වටසින්න අපිට කතා කරන්න අයිතියක් දෙන්න ඕනේ. ඇයි අපිට කතා කරන්න අයිතිය දෙන්නේ නැත්තේ? ඇයි අපි විපක්ෂයේ කට්ටිය මේ පාලනය කරන්න හදන්නේ? ඒ කට්ටියට බෑ අපිට පාලනය කරන්න. අපි මහජන නියෝජිතයෝ. ඒක නිසා අපිට අපේ අයිතිය අපිට ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. හත්ද ඇත්තටම අද මේ ඔබතුමාලා කරන විරෝධතාවය. අපි මෙතන පාට පක්ෂ පුද්ගලෝ ජේ.පී.ද ශ්‍රී ලංකාද UNP ද කියලා ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මහජන නියෝජිත ඡන්දයෙන් පත්වෙච්ච මහජන නියෝජිත විශේෂයෙන්ම සභාපතිවරයෙක් තමන්ගේ නිල කාමරයේ තුල වෙඩි තියලා මරනවා. අපිට මාධ්‍ය වලින් දැනගන්න හම්බුණා මෙතුමා මේ පිළිබඳව අදාළ වගකීම්වලට දැනුම් දීලා තියෙනවා. නමුත් මේ මරණය සිද්ධ වෙනකන්
මෙතුමාට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. එතකොට අපිත් මහජන නියෝජ්‍ය. මේක එදා වැලිකම සභාපතිතුමාට හෙට අපිට වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේදී අපි ඔක්කොම ඒකාබද්ධ විපක්ෂයේ විදිහට මේකට ආවේ පාට නෙමෙයි මේ විච්ච අසාධාරණ පිළිබඳව රටට කියන්නද අපිට දෙලා. දැන් රජෙන් එක ප්‍රකාශ කරනවා මේ එක්කෙනාගේ චරිත සහ දෙක දෙනවා. ඔව්. ඔබතුමාලා පිළිගන්න සූදානම්ද නැද්ද? අපි කිසිසේත්ම පිළිගන්න සූදානම්. මහජන නියෝජිතෙක් විදිහට එතුමා පත් වුණා නම් චන්ත කොමසාරිස්තුමා එතුමාට පත්වීම ලිපියක් දුන්නා නම් අද දැන් මේ මැරුණට පස්සේ IRC PRC මොනවාද කතාවක් කියනවා අපි ඒක පිළිගන්න ඒක එතුමාට කරන අපහාසයක්. ඒක පොදුවේ අපි මහජන නියෝජිතයන්ට කරන අපහාසයක්. ඒක තමයි අපි දකින්නේ.